ඔයාලා දන්නවද මේ කොකේන් සහ කොකාකෝලා අතර සම්බන්ධයක් තියෙනවා කියලා? ඔය කොකාකෝලා හොයාගත්තේ ඖෂධවේදී. මෙයාගේ නම තමයි ජෝන් පෙම්බර්ටන්. මෙයා 1886 දී ඇමරිකාවේ ඇට්ලැන්ටා ප්‍රාන්තයේ ජීවත් වෙච්ච මිනිසෙක්. මෙයා හදනවා ඖෂධයක්, විශේෂ වට්ටෝරුවක් හදනවා මෙයා මේ හිසේ අමාරුව, බඩේ අමාරුව, ආතතිය, ලිංගික වෙලහීනතාවය. මෙන්න මේවට පිළියමක් විදිහට ඖෂධයක් හදනවා. මේ ඖෂධය හදන්න මෙයා පාවිච්චි කරන්නේ කොකේන් හදන්න පාවිච්චි කරන කොළ జాතියක් වෙන කෝකා කොළ සහ කැෆේන් අඩංගු වෙන අප්‍රිකාවෙන් ගෙන්නපු කෝලා කියලා ඇට జాතියක්. මෙන්න මේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක පාවිච්චි කළා මෙයා හැදුවා විශේෂ රහස් වට්ටෝරුවක්. මේකේ නම හැදිච්ච විදිහ හරි පුදුමයි. මේ ජෝන් පෙම්බර්ටන් හිටියා මේ පොත් තබන්නේ. එයා තමයි මේ නම දැම්මේ. මේ නම දාන්න හේතු උනේ මේක හදන්න ගත්ත ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන කෝකා කොළ සහ කෝලා ඇට. මෙන්න මේ නම් දෙක තමයි එකතු කරලා තියෙන්නේ. කෝකා කෝලා කියන වචන දෙක එකතු වෙලා කොකා කෝලා හැදුණා. මෙන්න මේ account අතින් ලියලා දුන්න logo එක තමයි තාමත් ඔය කොකා කෝලා වල පාවිච්චි කරන්නේ. ඔයාලා විශ්වාස කරනවද දවසකට මේක විකිරලා තියෙන මුල් කාලේ වීදුරු 9ක් විතර. ඇත්තටම පෙම්බර්ටන් මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා. මෙයා ওই විදිහටම දුප්පතෙක් විදිහට මැරිලා ගියා. හැබැයි මෙයා මැරෙන්න ලං වෙලා මෙයාට ආපු සල්ලි ප්‍රශ්නත් එක්ක මෙයා මේ රහස් වට්ටෝරුව කැන්ඩලර් කියලා මිනිස්සුයෙකුට විකුණුවා. පොඩි ගානකට දෙන්නේ ඩොලර් 2300කට විතර. දුන්නාට පස්සේ මේ මිනිස්සයා තමයි මේ විශේෂ රහස් වට්ටෝරුවෙන් ප්‍රයෝජනය ගන්න. මෙයා මුලදී මේක විකුණ ගන්න සෑහෙන ලොකු ප්‍රයත්නයක් දරුවා. මෙයා මේකට ෆ්‍රී කූපන් බෙදුවා. අඩු මුදලකට සියලුම සොල්දාදුවන්ට මේක බොන්න දුන්නා. යුද පිටි ආසන්නම තැන්වල මේ ෆැක්ටරි ස්ථාපනය කරා. ඉතින් මේකත් එක්ක මේ ඇමරිකන් ප්‍රොඩක්ට් එකක් වෙන කොකාකෝලා කියන බ්‍රෑන්ඩ් එක ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් බවට පත් වුණා. හැබැයි මේක හදපු මුල් කාලේ කැන්ඩලට උනත් මේක ලේසි වුණේ නැහැ. මිනිස්සු කිව්වේ මේ වැඩ කර නැති සීනි දිය කරපු බීම එකක් කියලා. කවුද හැමදාම මේ සීනි බීම බොන්නේ කියලාත් මිනිස්සු hina වුණා. හැබැයි කැන්ඩල් අතෑරියේ නෑ වැඩි. හැබැයි කවුරුත් විශ්වාස කරේ නෑ. ලෝකෙම දන්න බ්‍රෑන්ඩ් එකක්. හැමදාම මිනිස්සුන් බොන බ්‍රෑන්ඩ් එකක් බවට මේකපත් වෙයි කියලා. මුලදී වීදුරු 9ක් විකුණ ගන්න ලොකු ගේමක් දුන්න මේ කොකාකෝලාට අද දවස ඇතුළත දෛනිකව කොකාකෝලා හා සම්බන්ධ නිෂ්පාදන බිලියන 2ක් විකිනෙනවා. ඒ විතරක් නෙවෙයි කොකාකෝලා සම්බන්ධ හරි පුදුම හිතන කතන්දර ගොඩක් තියෙනවා. එකක් තමයි මිනිස්සුන්ට දුන්නොත් එහෙම කොකාකෝලා සහ පෙප්සි වීදුරු දෙකක් දාලා මුකුත් ගහන්න නැතුව මිනිස්සු බිව්වොත් මිනිස්සු රසයි කියලා කියන්නේ පෙප්සි. හැබැයි සන්නම සහිත බෝතල් දෙකක් දුන්නොත් මිනිස්සු තෝරගන්නේ කොකාකෝලාද. දැන් නත්තල් සීයා කියද්දුවාට මතක් වෙන්නේ මොන වගේ කෙනෙක්ද? රතු පාට අඳුමක් ඇඳගත්ත. හරි hina වෙලා ඉන්න සීයා කෙනෙක්නේ. ඇත්තටම නත්තල් සීයා කොළ පාටයි. නත්තල් සීයාව අවශ්‍ය වුණා කොකාකෝලා ඇඩ්වර්ටයිස්මන්ට් එකකට. ඒ නිසා කොකාකෝලා කම්පැනි එක නත්තල් සීයාව රතු පාටින් ඇඩ්වර්ටයිස්මන්ට් එකට දැම්මා. එදා ඉඳලා නත්තල් සීයා රතු පාටයි. ඒ කියන්නේ කොළ පාට නත්තල් සීයාව රතු පාට කරේ කොකාකෝලා. ඒ විතරකුත් නෙවෙයි. ලෝකෙ මිනිස්සු වැඩිපුරම අඳුරන වචන දෙකෙන් පළවෙනි වචනේ තමයි ඕකේ. දෙවෙනි වචනේ තමයි කෝක්. පොඩි තැනින් ව්‍යාපාර ආරම්භ කරද්දී මිනිස්සු hina වෙනවා. අතක තියාගන්න ඕන දේ තමයි ඉක්මනින් ඉවත් වෙන්න එපා. ඉක්මනින් අතාරින්න එපා. අල්ලගෙන ඉන්න වෙනවා. පෙම්බර්ටන්ට එක කරගන්න බැරි වුණා කැන්ඩල් එක කරා.